Ogehi 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 Api denna එක කාලෙක ලංවී වුණා විකසිත වූමා ඒ කාලේ ගැන මොහොතක් මදීය ඉවසන්නට මගේ සිත ඉඩ නැතිවිය සිතන්න ඔබ ගැන මොහොතක් මදීය ඉවසන්නට මගේ සිත ඉඩ නැතිවිය තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැතිවිය සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා එක කාලෙක ලං වී වුණා විකසිත වූමා ඒ කාලේ අද සිතෙනාදේ නොපියවරියැවේ ගෙවූ අතීතය මිහිරෙන් නැහැවේ අද සිතෙනාදේ නොපියවරියැවේ ගෙවූ අතීතය මිහිරෙන් නැහැවේ තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැතිවිය සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා එක කාලෙක ලං වී වුණා විකසිත වූමා ඒ කාලේ චින්තක මේ මම බොහොම ආස කරන ගීතයක් කරස් විජයවර්ධන මහත්මයාගේ වගේම බොහොම ජනප්‍රිය ගීතය. බොහෝ කෙනෙක් කැමති කරස් විජයවර්ධන මහත්මයාගේ හැම ගීතවලට මේ වගේම මම හිතන ඔබ කිව්වා වගේ ඔබ දරන උත්සාහයත් අපි අගය කරන්නට ඕනේ. එවැනි ගායකයන්ගේ ගීත ඉස්මතු කර ගැනීමට නැවතත් අපිට අහන්න සලස්සන එක මම හිතන්නේ හැමෝම නිකන් අපහු ලංකාවට ගිහිල්ලා පැදුරු සාජ්‍යයකට ගියා වගේ බොහොම අපූර්වට සම්වැදිලා ඉන්නවා. මොකද අනචින්තක මට ඔබට මතකද මම කිව්වා අර පුංචි අවස්ථාවක් ලැබෙනවා කියලා ඉස්සරහට. දන්නවද මොකද්ද කියලා? නෑ මම කිව්වා හැබැයි මම ඉස්සර මතක් කරා නමුත් මොකද මේ අපේ දැන් අර ඔබ කිව්ව විදිහට නිලධාරි මණ්ඩලය අපේ මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලය දේශපාලක මණ්ඩලය තියෙන එකලා තියෙනවා. චින්තකව යවන්න බෑ. මේ තරගෙන් ඉවත් කළා යවන්න වෙනවා. මොකද මනාප දීලා නැහැ කවුරුත්. නැවහප දීලා තියෙනවා නමුත් මන පාඩුවේ ලැබිලා තියෙනවා යවන්න වෙනවා සංගීත ගායකයෙක් විදිහට හැබැයි චින්තකව තියාගන්න ඕනේ අපිට වැඩසටහන ඉදිරිපත් කරන්නට ඉදිරියට ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා ලබන සතියේ ඉඳන් ඊගාව වැඩසටහනේ ඉඳන් ඊගාව ෂෝ එකේ ඉඳන් මේ වැඩසටහනට ඉදිරිපත් කරන්නට ප්‍රසන්ටර් කෙනෙක් විදිහට සහභාගී වෙන්න මම හිතන්නේ සතුටු තියෙනවා ඒ වගේම තමයි ඉතින් ශාලිකාව නලින්වත් මේ අර අපි කලින් සඳහන් කරපු විදිහට මේ ඇකඩමිය තුල තියාගන්නවා ඔවුන්ගේ දක්ෂතාවයන් දිගටම ඉදිරිපත් කරන්නට මේ වැඩසටහන තුළින් අවස්ථාව ලැබෙනවා අපි නිකම්ම සමුදෙන්නේ නැහැ ඔබට මනාප ලැබුණේ නැහැ කියලා මොකද ඔබේ දක්ෂතාවය මනාපයට වැඩිය මේ හැම කෙනෙක්ම අගය කරන හින්දා නලිනුත් මේ වගේ ගීතයක් පටිගත කරාද ඔව් ඒ කියන්නේ ඔබ මොන වගේ ගීතයක්ද තෝරගත්තේ ඒ වගේම කොයි වගේ ස්ථානද පටිගත කරාද තෝරගත්තේ පටිගත කරේ නම් අංජුවේල ස්ටුඩියෝ එකේ මම කිව්වේ මිල්ටන් මල්වාජ් මහත්මයාගේ සමාව දෙන්න වෙන හොඳයි ඒ කියන්නේ ඔබ මේ පටිගත කරේ ස්ටුඩියෝ එකේ ඔබ නැම නැතුව පිටට ගිහිල්ලා බාහිර රූපගත කිරීමක් කරේ නැහැ පුළුවන් කරා හොඳයි ඒ ගීතය ගැන තමයි මම අහන්නේ පස්වන වටේ සඳහා ඔව් ඒ මොකක්ද ගීතේ ඒකත් මිල්ටන් මල්වාජ් සමාව දෙන්න වෙන සමාව දෙන්න
හොඳයි. මං කැමති අහන්නේ සින්දුවත් මතක් කරගමු. සමාව දෙනු මෙන්න සමාව දෙනු වරදක් නොවන සිතරි දවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැතමානම් සිතුවේ නැතමානම් ඇසුරෙන් විදිලා අවුවේරෙහි පින්නේ කිරිදරුවෙකු මෙන් උණුසුම් වෙන්නයි ඔබ වෙත මාන්නේ ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගේ සිත් සුවපත් කරලා ඔතැනක යන්නද පාට කියන්නද අත් දෙක දික් කරලා අත් දෙක දික් කරලා සමාව දෙනු මන සමාව දෙනු මන වරදක් වූවා නම් සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැතමානම් නැතමානම් ඔබ මගේ හදවත් කුසුම පුපුදුවා ඔය පාමුල හන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි ඔබ මගේ හදවත් කුසුම පුපුදුවා ඔය පාමුල හන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි ආදරේ වැඩි හින්දයි සමාව දෙනු මන සමාව දෙනු මන වරදක් වූවා නම් සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැතමානම් සිතුවේ නැතමානම් හොඳයි. බොහොම ස්තුතියි නලින්. එහෙමනම් නලින් චින්තක ශාලිකා ඒ වගේම අයන්ති ඔබටත් නිවසේ සිට අපි ඔබ හතර දෙනාටම සුබ පතනවා. ඒ වගේම අපි මම හිතන්නේ ප්‍රාර්ථනා කරනවා අපි විශ්වාස කරනවා ඔබ අපිත් එක්ක දිගටම රැඳී සිටී කියලා. අපි විශේෂයෙන්ම සුබ පතනවා ඔබේ දක්ෂතාවයන් තව තවත් දියුණු කරගන්නට ඒ වාසනාව සහ ශක්තිය ලැබෙන්නට කියලා. ඒ වගේම සොයරි ඔබට සුබ පැතුම් දිගට මේ තරගයේ රැඳී සිටින්නට. එහෙමනම් අපි අද දවසේදී මේ වැඩසටහනේ සමුගෙන යන්නට සූදානම් වෙන්නේ. එංගලන්තේ ඉඳන් සමුගෙන යනවා හැමෝටම සුබ රාත්‍රියක් කියන ගම. තවත් සති 4කින් මේ වගේම ලබන සතිවේදී තරගයෙන් ඉවත් වෙන තරඟකරුවන් තරඟකාරියන් 8 දෙනෙක් එක්ක අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වෙන්නට පුංචි බලාපොරොත්තුකුත් තියෙනවා. එතෙක් සමුගෙන යන්නම් සුබ රාත්‍රියක්. NST ශීතකරණය දැන් පොලි රහිතව මසකට රුපියල් 3631ක් පමණයි. ප්‍රෞඩ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. වැද පෙරදිග සිට විදෙස් මුදල් SNIන් ශ්‍රී ලංකාවට වන පහසුම ක්‍රමය NSB Express Cash. සාගරේ වගේ විශාල වේ මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ
නිවේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ නිවේදිකාව ජීවිතේ අපේ